පොඩ්කාස්ට් නාමය හරිත රහස. කතාංග අංක 2. කුරුදු. ලොක් දිනු ලාංකීය රන්නොසුව. ආයිබෝවන් සොබාදහමේ සුවේ සොයායන හරිත රහස පොඩ්කාස්ට් එකේ දෙවන කතාංගය සමගයි ඔබ අද එකතු වෙන්නේ. මම නෙත්මි. ජීවක අද අපි කතා කරන්න යන මාතෘකාව ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක් නේද? අනිවාර්යයෙන්ම නෙත්මි. ආයිබෝවන් හැමෝන්ටම අද අපි කතා කරන්නේ ලෝකයේ කුළුබඩු අතර රජු විදියට සැලකෙන අපේ රටට විදේශ විනිමය පවා විශාල වශයෙන් ගේන කුරුඳු ගැන. හැබැයි අද අපි කතා කරන්නේ කුරුඳු වල ආර්ථික වටිනාකමට වඩා එහි තියෙන පුදුම හිතෙන ඖෂධීය වටිනාකම ගැනයි. ඔව්, ඇත්තටම ජීවක අපි හැමෝගේම කුස්සියේ කුරුඳු තියෙනවා. හැබැයි අපි කුරුඳු පාවිච්චි කරන්නේ කෑමට සුවඳක් සහ රසයක් ගන්න විතරයි. නමුත් කුරුඳු කියන්නේ ඊට වඩා ගොඩාක් එහා ගිය දෙයක් නේද? ඔව්, විද්‍යාත්මකව බලද්දි කුරුඳු වල තියෙන සිනමැල්ඩිහයිඩ් කියන සංයෝගය තමයි මෙහි තියෙන ප්‍රධානම ඖෂධීය බලය. මේකේ ප්‍රතිඔක්සිකාරක ගුණය කොච්චර ඉහළද කියනොනම් ලෝකයේ තියෙන ඕනම කුළුබඩුවක් එක්ක මේකට තරග කරන්න පුළුවන්. විශේෂයෙන් ශරීරයේ ඇතිවන ප්‍රදාහයන් අඩු කරන්න කුරුඳු වලට පුදුම හැකියාවක් තියෙනවා. ජීවක මම අහලා තියෙනවා දියවැඩියාව තියන අයට කුරුඳු කියන්නේ දිව්‍ය ඔසුවක් වගේ කියලා. ඒක ඇත්තක්ද? ඒක විද්‍යාත්මක ඔප්පෙච්ච දෙයක් නෙත්නි. කුරුඳු වලට පුළුවන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න වගේම සිරුරේ ඉන්සියුලින් සංවිධානය වැඩි කරන්න. ඒ වගේම තමයි හෘද රෝගීන්ටත් මේක ගුණාත්මකයි. රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හදවත ආරක්ෂා කරන්න කුරුඳු ලොකු මෙහෙයක් කරනවා. ඔව් ජීවක. ඒ විතරක් නෙවෙයි නේද? මතකයේ වර්ධනය කරන්නත් කුරුඳු උදව් වෙනවා කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනව නේද? ඔව්. මොළයේ සෛල ආරක්ෂා කරලා මතක ශක්තිය වර්ධනය කරන්නත්, ඇල්සයිමර් වැනි රෝගී තත්ත්වයන් පාලනය කරන්නත් කුරුඳු වලට පුළුවන්. ඒ වගේම මුඛ සෞඛ්‍යයටත් මේක හරිම ගුණයි. කටේ ඉන්න අහිතකර බැක්ටීරියා විනාශ කරලා මුඛ දුර්ගන්ධය නැති කරන්නත් කුරුඳු වලට පුළුවන්. හැබැයි ජීවක වෙළඳ පොලේ කුරුඳු වර්ග දෙකක් තියෙනවා නේද? එකක් අපේ රටේ වැවෙන සැබෑ කුරුඳු, අනික තමයි කැසියා. මේ දෙකේ වෙනසක් කිව්වොත් හොඳයි නේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ වැවෙන සිලෝන් කුරුඳු තමයි ලෝකයේ තියෙන හොඳම සහ ආරක්ෂිතම කුරුඳු. මොකද අර කැසියා වර්ගයේ කුරුඳු වල කුමරින් කියන ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒක දිගු කාලිනව ගත්තොත් අක්මාවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අපේ රටේ සැබෑ කුරුඳුම තෝරගන්න එක තමයි නුවරට හුරු. ඇත්තටම වැදගත් කරුණක්. ඉතින් ජීවක කුරුඳු පාවිච්චි කරන්න ලෙහෙසිම ක්‍රමය මොකද්ද? අපිට පුළුවන් උදේ පාන්දර කුරුඳු තේ එකක් බොන්න. කුරුඳු කැබැල්ලක් වතුරේ දාලා තම්බලා ඒකට මී පැණි ටිකක් එකතු කරගත්තොත් ඒක ඉතාමත් ගුණදායක පානයක්. ඒ වගේම ඕට්ස්, කැඳ වගේ දේවල් වලටත් කුරුඳු කුඩු එකතු කරගන්න පුළුවන්. හැබැයි නෙත්මි කලින් කතාංගේ කිව්ව වගේම අද කාලේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට මේ හැමදේම කරගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ අයට දැන් වෙළඳ පොලේ ප්‍රමිතියට නිෂ්පාදනය කරපු සිනමන් පවුඩර් සහ සිනමන් කැප්සූල්ස් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි ඉතාමත් උසස් තත්ත්වයේ සිලෝන් සිනමන් කැප්සූල්ස් මිලදී ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් විදියට මම mahabala.lk හඳුන්වන්න කැමතියි. මේ වීඩියෝ එකේ පල්ලෙහා දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තිනවා. ඒ හරහා ඔබට පුළුවන් mahabala.lk වෙතින් ඍජුවම මෙය ඇනෝම් කරන්න. මොකද මේක නිකන් කැප්සූලයක් නෙවෙයි. මහාබල කැප්සූල් 100%ක්ම ස්වභාවිකයි. කිසිම කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයක් මෙහි අඩංගු වෙන්නේ නැහැ. ගොඩක් අය බය වෙන දෙයක් තමයි කැප්සූල් වල තියෙන ජෙලටින් හෝ සත්ව කොටස් ගැන. හැබැයි මහාබල නිෂ්පාදනයේදී ඒ කිසිම සත්ව කොටසක් ඇතුළත් වෙන්නේ නැහැ.
ඒ වෙනුවට ඒ සඳහා භාවිතා කරන්නේ 100%ක්ම ස්වභාවික ශාකමය HPMC plant based vegan capsules. මිලිග්‍රෑම් 500ක පූර්ණ පෝෂණය තියෙන කරල් 60ක් මේ බෝතලයක අඩංගු වෙනවා. ඉතින් මේවා ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න එක හරිම පහසු වගේම ආරක්ෂිතයි. ඒක නම් ඇත්තටම වටිනවා ජීවක. මොකද ගොඩක් දෙනෙක් සත්ව නිෂ්පාදන ගැන සැලකිලිමත් වෙන නිසා මේ ශාකමය කැප්සියුලය කියන එක ලොකු සහනයක්. එහෙනම් අපේ ශ්‍රාවකයන්ට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක පාවිච්චි කරලා mahabala.lk වෙබ් අඩවියට පිවිසලා මේ ගුණාත්මක නිෂ්පාදනය අතම ඇණුම් කරගන්න. අනිවාර්යයෙන්ම. හැබැයි මතක තබා ගන්න ඕන. ඕනෑම ඖෂධයක් ගනිද්දී පමණ දැන ගැනීම සහ වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම තමයි වඩාත් සුදුසු. බොහොම ස්තුතියි ජීවක. අදත් අපි ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා. කුරුදු කියන්නේ කුස්සියට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක අපේ නිරෝගීකම රකින්න මහා ඖෂධයක්. එහෙනම් අදට අපි සමුගන්නවා. හරිත රහස ඊළඟ කතාංගයෙන් තවත් සුවිශේෂී ඖෂධීය රහසක් සොයා අපි නැවත හමු වෙමු. ඔබ සැමට නිරෝගී සුවදායක දිනයක් ප්‍රාර්ථනා කරනවා.